අනිකර නිකන් කැලයක් ඇතුළේ ඉන්නවා වගේ තමයි. ගන්න ඒකට හොඳට පේනවා. හැබැයි ඇදේවන්න එපා මෙහෙම ගන්නට බැලන්ස් ගන්න. අපේ අම්මා අද්දක Welcome to Jurassic World. මම ඉන්නවා. අඩෝ යාතල අර ලිෆ්ට් එක ඇතුලෙන් එනකොට නේ. හරි. අම්මාට ඉතින්. පේනවද දන්නේ මෙතන මේ උඩ කොහමද? ආවට මේ වතුර දාලා තියෙනවා බුබුලු. ඔව් අපි හොයාගෙන ආපු පුද්ගලයා ඉන්න මෙතන. මම ඉන්නවා. මේ අපිට මේ නැති වෙලා ගිහලා. මාර ලස්සනයි අරනියා. 아무තු මේකක් අස්සෙන් යන හැංගීමක් තියෙන්නේ. කෙලින්ම මේ මේක ඇතුළේ අම්මට සිරේ උඩට නගින්න පුළුවන් ඒක. මේකේ උඩට නගින්න පුළුවන් බා. අතන ලස්සනයි බං දෙපැත්තෙම වතුර විදිනකොට මැදින් ඉඳලා ෆොටෝ එකක් ගහපන්. මෙතන එහා පැත්තේ. වතුර ඕෆ් කරා. නෑ අයියේ. වගේ දාන්න. අර එළියේ වේලි ඉඳලා එක පාටම නිකන් මේ වෙනමම මේකකට ආවා වගේ. මෙතනින් මේක ඇතුළේම තට්ටු 1යි 2යි තට්ටු දෙකට නැගිටයි උඩ. පඩිපෙළ මේ පැත්තේ යනවා නම් පඩිපෙළ නැගින්න පුළුවන්. අර පැත්තේ තියෙන ලිෆ්ට් එක. අපි ලිෆ්ට් එක යන්නේ. මොකටද නිකන් පඩිපෙළ ගාටක්. ඉතින් හැමෝම සිරවන්න ගැතන කරා මේ කැලයක් ඇතුළේ යන ෆීල් එක තියෙන්නේ. තනි කරම කැලයක් ඇතුළේ යන ෆීල් එකම තමයි තියෙන්නේ. එළියේ පට්ට අවුවේ වේලි ඉඳලා මේක ඇතුළට ආවට පස්සේ නිකන් අර මේ වේලිච්ච ගතිය ගියා. එහෙම වේලිච්ච ගතිය. ලිෆ්ට් එකට යන් ප්‍රෙස් කරාම කොහෙන්ද ඉන්නේ නෑ උපස්. නෑ. මෙන්න එනවා. තට්ටු දෙකක් තියෙනවා මේ උඩට මෙයා. හරියන් කොච්චර. Second floor. අම්මලා ඉතින් ආතල්ලක් උඩට යනකොට තමයි ඒ ආතල්ලේ තියෙන්නේ. ටටටට wow අඩෝ යාතල අර ලිෆ්ට් එක ඇතුලෙන් එනකොට නේ මට සිරි කිව්වලු ශාන්ත සම්පූර්ණ අබුඩාබියම පේනවා මෙතෙන්ට ෆොටෝ එකක් දුවන්නේ ෆොටෝයි වීඩියෝ දෙක. zoom out කරලා ගන්න ඒකට හොඳට පේනවා. හැබැයි ඇදේවන්න එපා මෙහෙම ගන්නට බැලන්ස් ගන්න. අපේ අම්මා අද්දක උළුනේ කෝ. මෙතන මාරුනේ. ඔව් බං. ඕක ගහරලා ගෙදර ගියා නම් නෑනේ මේවා මොකුත් නේද? පිළිගන්නව නේද? පිළිගන්නේ නේ. මේ තියෙන view එක අතන ground එකකුත් තියෙනවා පේනවද දන්නේ නෑ. සම්පූර්ණ සිටි එකම පේනවා ලස්සනට.
හරියට බැලුවොත් මේ පැත්තේ ගොඩක්ම ගස් කොළන් තමයි තියෙන්නේ. ඒ වගේම අර පැත්තේ බැලුවම සම්පූර්ණයෙන්ම බිල්ඩින් තමයි තියෙන්නේ. හරියට නිකන් දෙක මැද ඉන්නා වගේ තමයි. Welcome to Jurassic World. මම බ්‍රෝ ඉන්න උඩ බ්‍රෝ එයා තමයි ෆොටෝ එක ගන්න යන්නේ. කෝ ඉන්න ඔය කොල්ල උඩ මන් Okay guys, දිරම් 10 සත්තු අත්ත බලන්න ආවට ඇත්තටම මේක මේ සත්තු අත්තට වැඩිය පාක් එකක් කිව්වොත් නිවැරදි. සත්තු කිව්වට ඉතින් මහා ලොකු මේ සත්තු ප්‍රමාණයක් හිටියේ නෑ. සත්තු මම කියන වර්ග 5-6ක් තමයි හිටියේ. වෙර පාක් එක ලස්සන අපි ආපු වෙලාවේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එක්ක අපි පාක් එකට මේ පාක් එකට වාලා එනවනම් එක්ක උදේ එන්න. එහෙම නැත්නම් හවස එන්න. අපි මේ දවල් ආපු වෙලාව අනික මේ දවස්වල රස්නෙත් වැඩි. ඒ හින්දා තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණේ. නමුත් රෙකමන්ඩ් කරනවා එන්න ඔයාලට. හරිම ලස්සනයි පාක් එක.